21 ප්‍රශ්නය හෘද චක්‍රයකදී කර්ණිකා හිස්වීම සඳහා හේතු වන්නේ මානව හෘදයේ පහත සඳහන් කුමන ව්‍යුහයේ උත්තේජනය වීමද? කර්ණිකා හිස්වීම තමයි අහන්නේ. කර්ණික ආකුංචය යටතේ කර්ණිකා තුළට රුධිරය පැමිණි විට එසේ ගැටේ උත්තේජනය වේ. ඉන්පසු එසේ ගැටේ තුළ ජනනය වන විද්‍යුත් ආවේග මගින් සංකෝචක තරංග අරඹනු ලබයි. ඒවා කර්ණිකා දෙකෙහිම මයෝකාඩියම් ඔස්සේ පැතිර යනවා. කර්ණිකාවල ඉතිරිව ඇති රුධිරයේද කෝෂිකා වෙත ගලා ඒමෙන් කර්ණිකා හිස්සේ. කර්ණිකා හිස්වීමට බලපාන්නේ එසේ ගැටේ උත්තේජනය වීම. ඒවී ගැටය ඊට පස්සේ ඒවී ගොනුව ගොනුවේ ශාඛා පර්කින්ජි තන්තු මේ සියල්ලම බලපාන්නේ කෝෂිකා හිස්වීම සඳහා. කර්ණික පේශිය ඔස්සේ විද්‍යුත් ආවේග ඒවී ගැටය වෙත එනවා. ඊළඟට ඒවී ගැටය තම විද්‍යුත් ආවේග ක්‍රියාරම්භ කරලා ඒවී ගොනුව ගොනුවේ ශාඛා ඊට පස්සේ පර්කින්ජි තන්තු හරහා කෝෂිකා පේශි වෙත ඉක්මනින් පැතිරීමට සලස්වනවා. ඒතර කෝෂිකා බිත්ති හරහා හෘද අග්‍රයේ සිට ඉහළට සංකෝචක තරංග පැතිරෙනවා. ඒ නිසා ඒකේ ප්‍රතිඵලයක් ලෙස කෝෂිකා දෙකම සංකෝචනය වෙලා පුප්පුෂය දමනීය සහ මහා දමනීය වෙත මේ රුධිරය තල්ලු කරනවා. එතකොට ඒව බලපාන්නේ කෝෂිකා හිස්වීම සඳහා. එතකොට කර්ණිකා හිස්වීම සඳහා බලපාන්නේ එසේ ගැටය 21ට 1 තමයි නිවැරදි පිළිතුර.